ලග්නාධිපති බුධ සහ හත්වන්නාධිපති ගුරු ඔවුනොවුනට පරිවර්තනය වෙමින් ආරම්භ වන මෙම වර්ෂය විශිෂ්ටයි. ඔබ බුද්ධිමත් තීරණ ගැනීමට පසුබට නොවේ. එම නිසාම දියුණුවට මන් පෙත් විවර වේ. ආගිය තැන කැපී පෙනෙන අතර බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක්වේ. පිරිවර සේනාවන් ඔබ වටා රැස්වේ. ප්‍රසිද්ධ වීමට හේතු යෙදේ. ප්‍රසිද්ධ අය සමග සමීප කටයුතු කිරීමට ලැබේ. උසස් අයගෙන් ලැබෙන ආධාර උපකාර වැඩි වේ. ආගම දහමට ලැදි වේ. ආගම දහම වෙනුවෙන් ඔබ විසින් සිදු කරන සේවාවන් වැඩි වේ. යුක්තිගරුක වේ. යුක්තිය වෙනුවෙන් පෙනී සිටී. පූජක උතුමන් වහන්සේලාගෙන් මෙන්ම පුණ්‍යවන්ත අයගෙන් ලැබෙන සහයෝගය වැඩි වේ. අභිධර්මය වැනි විෂයන් පිළිබඳව අවබෝධය වැඩි වේ. එමෙන්ම මෙම වසර තුල අත්හැර දැමූ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වේ. දේශපාලනයේ නිරතව සිටින අයට නොයෙක් විපර්යාසයන්ට මුහුණ දීමට සිදු වේ. අතීතයේ වැරදි සිදු වී ඇතනම් එම වැරදිවලට දඬුවම් විඳීමට සිදුවේ. දීර්ඝ ගමන් බිමන් වල නිරත වීමට සිදුවන අතර එම ගමන් බිමන් වලින් ලාභ ප්‍රයෝජනද හිමි වේ. ඔබගේ අභිමානය ප්‍රදර්ශනය කිරීමට වෙහෙස නොගන්න. ඒ ප්‍රදර්ශනය වේ. ප්‍රචාරක කටයුතු වල නිරත වන විට ද කල්පනාකාරී වන්න. ලැබෙන තොරතුරු හොඳින් විමර්ශනයට ලක් කර ප්‍රචාරය කරන්න. ඇතැම් අවස්ථාවලදී ඔබ වංචනික පුද්ගලයන්ගේ ප්‍රයෝගවලට හසුවීමට ඉඩ ඇත. මෙම වසර පුරාම රාහු නවවැන්නේ ගමන් කරයි. දෙසැම්බර් මාස 4 වන දින දක්වා එම කාලය තුල තිරිසන් සතුන්ට අපල ඇති කරයි. කරගෙන යන කටයුතු වලට බාධක ඇතිවීමට හේතු යෙදේ. ස්ථාන වෙනස් වීමද පෙන්වයි. විනෝද සංචාර කිහිපයකට සහභාගී වීමට හැකි වේ. නීතිමය ගැටලුද ඇති කරන අතර සතුරු කරදරද වරින් වර මතුවේ. වෙහෙස ගෙන දෙන ගමන් බිමන්ද ඇති කරයි. කේතු තුන්වැන්නේ ගමන් කිරීම දෙසැම්බර් මාස 4 වන දින දක්වා පවතී. මෙම කාලය තුල ඔබ පර්යේෂණයන්හි නිරත වන්නේ නම් සුබ ප්‍රතිඵල හිමි වේ. හොඳ දේ සොයා ගැනීමට හැකි වේ. ධාර්මික ලාභද හිමි වේ. වරින් වර සිතේ සතුට ඇති කරන හේතුද යෙදේ. නමුත් සහෝදර සහෝදරියන්ගෙන් කරදර ඇති වේ. ජූනි මාස පළමු වන දින ගුරු දෙවැන්නට පැමිණේ. මෙම ග්‍රහමාරුව ඔබට වඩාත් ශුභ වේ. ගරු නම්බුනාම හිමිවීමට හේතු යෙදේ. ඔබගේ කුසලතා ප්‍රදර්ශනය වේ. උසස් අයගේ ඇගයීමට ලක්වේ. එමෙන්ම විශේෂ සම්මාන ලාභද හිමි වේ. අලුත් තත්වයකට පත්වේ. රාජරාජ මහා මත්යාදීන්ගේ ඇසුරට පත්වේ. ඔවුන්ගෙන් ලැබෙන උපකාර වැඩි වේ. වැදගත් කතා පැවැත්වීමට හැකිවන අතර ඔබගේ වචනයට අන් අය වසඟ වේ. වෙනදාට වඩා සතුටින් කාලය ගත කිරීමට හැකි වේ. අතපසු වූ වැඩ කටයුතු කිහිපයක් නිම කිරීමටද හැකි වේ. මෙම වසර තුල ශුභ අශුභ මිශ්‍ර ප්‍රතිඵල හිමි වේ. නමුත් වසරේ අග භාගය වඩාත් ශුභ වේ. එම නිසා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා බුද්ධිමත්ව කටයුතු කරන්න. වැඩ කිහිපයක්ම එකවර කිරීමෙන් වැළකී පිළිවෙලට වැඩ කටයුතු නිම කරන්න. හදිස්සි ලැබීම් බලාපොරොත්තු රහිත ධනය හිමිවන වර්ෂයකි. විශේෂ ලැබීම්ද හිමි වේ. ගේ දොර ඉඩකඩම් ලාභද පෙන්වයි. නමුත් ගේ දොර ඉඩකඩම් වතු පිටි රැස් කිරීමේදී කල්පනාකාරී වන්න. වංචා ප්‍රයෝග සහ රැවටීම් වලට හසු වීමටද ඉඩ ඇත. ඔප්පු තිරප්පු ලිවීමේදී හා මුදල් සම්බන්ධ වටිනා ලියකිලි වලට අත්සන් කිරීමේදී
ඉතාමත් කල්පනාකාරී වන්න. මුදල් ආයෝජනය කිරීමේදීද කල්පනාකාරී විය යුතුයි. ටික ටික ලැබෙන මුදල් එකවර හිමිවීමේ වාසනාවද පවතී. අත්හැර දැමූ මුදල් ගනුදෙනුද ලැබේ. එමෙන්ම මෙම වසර තුළ කැපී පෙනෙන ලෙස අනවශ්‍ය වියදම් සිදුවේ. විශාල මුදල් හානියක්ද පෙන්වයි. බලාපොරොත්තු රහිත ලෙස තැන්පත් ධනය වියදම් කිරීමට හේතු යෙදේ. වගකීම් සහ යුතුකම් වැඩිවන වර්ෂයකි. එමෙන්ම ණය දීම මෙන්ම ණය ගැනීමෙන්ද වැළකිය යුතුයි. මුදල් පසුම්බිය